ඉමන් නැගගන්න කතරගම යන කට්ටිය ඉම්මන් කරලා නැගගන්න. ඉම්මන් කරලා යන දින දැන් මේ පොඩ්ඩක් රැ වෙලා තියෙන්නේ. ඉම්මන් කරලා නැගගන්න. ඉම්මන් කරන්නකෝ. තව ටික දෙනා ඉන්නේ. ආයේ කවුරුත් නැහැ. ඉම්මන් කරලා නැගගන්න. හරි. නැගෙන ඉවරයි. දැන් ඉතින් කතරගම යන්න ඕනේ. මේ මල්ලි ඔය මේ අලි වැඩිලි එහෙම ඇති පොඩ්ඩක් මේ දෙකක් තුනක් දාගන්න. මේ අපි මේ කතරගමනේ යන්නේ පොඩ්ඩක් මේ අලි එහෙම ඇති මේ දිගට මේ පොඩ්ඩක් බලාගෙන යන්නේ. ඒ හින්දා මේ ගන්නකො මේ සිග්නල් දෙකකුයි අලි වැඩිලි 3-4කුයි. හරි මේ අයියේ මම ඒ ටික ගත්තා මේ කලින්ම ඒ ටික අරන් තිබ්බේ. දැන් මේ යන්න තමයි තියෙන්නේ අයියේ. එහෙනම් අවුලක් නැහැ මල්ලි. මේ වෙලාව පස්සේ ඉම්මන්ට අරගෙන ඉම්මන් කරලා නැග්ගන්න ඕනේ. දැන් වෙලත් මදිනේ. හෙට උදේ වෙද්දි තමයි කොහොම හරි යන්න වෙන්නේ. නැත්තම් මේ හෙට උදේ තමයි කොහොමත් යන්න වෙන්නේ. හෙට ගියාට පස්සේ ආයෙ එද්දි හෙට හවස් විතර වෙයි. ඒ හින්දා දැන්ම ගියා නම් යන්න පුළුවන් හෙට උදේ වෙන කලින්. ඒ හින්දා පොඩ්ඩක් මේ මම හයියෙන් යන්නේ මේ පොඩ්ඩක් වමන යන කට්ටිය ඉන්නවනම් එහෙම මේ පොඩ්ඩක් ජනේලේ අරගෙන මේ ඒ කට්ටියන පොඩ්ඩක් කොන දෙන්න පුළුවන් නේ. ඒක අවුලක් නෑනේ. ඔව් මේ අයියා කියපු එක ඇහුණනේ මේ ඔය වමනේ දාන කට්ටිය එහෙම ඉන්නවනම් මේ ඒ කට්ටියට මේ බස් එකේ සීට් එක කොන දෙන්න හොඳේ. පොඩ්ඩක් මේ වේගෙන් යනවා අනිත් කට්ටිය මේ බය වෙන්න එපා පොඩ්ඩක්. මම පළපුරුදු ඩ්‍රයිවර් කෙනෙක් ඒ හින්දා බය වෙන්න එපා. ගාන්ට නෙමෙයි පොඩ්ඩක් වේගෙන් යන්න ඕනේ ඒකයි. නැත්තම් මේ හෙට හවසවත් ඒ වියාගන්න. එකපාරක් ගියා අම්බෝ යන්න බෑ කියලා හිමීට ගියා යෑමක් ආයේ දෙකේ දාලා මගදී අලියෙක් හම්බුණානේ. පට්ට සීන් එක ගියේ ඊට පස්සේ මේ කොහම හරි ඌ එලවත්තා. එන්නම් අවුලක් නැතුව ඉතින් දැන් නම් මේ හරි අලියෝ නෑ. මේ ඉස්සර හිටිය අම්බාන්ට කැලේ සුද්ධ කරලා නෑනේ. එතකොට මේ පාරවල් එහෙම තිබ්බේ නෑ. ඒ ඉස්සර කියන්නේ දැන් මේ අවුරුදු දෙකකට විතර කලින්. අයියට මතකයි මමත් ඒ පාර ආවා අයියත් එක්ක යන්න. ඌ මල්ලි මේ මටත් මතකයි ගපාරක් ගියානේ. ගිහිල්ලා හොඳ කට්ටක් කෑවා මතක ඇතිනේ. මතකයි අයියේ. මේ තව ටිකක් දුර යන්න ඕනේ. කිරින්ද පොඩ්ඩක් කිරින්ද හරි පොඩි ෂෝට් කට් එකක් තියෙනවා කතරගම පැත්තට යන්න. ඒ වාරෙන් දාලා ගියා නම් මේ වෙලා යන්නේ මේ ඉම්මන් කරලා යන්න පුළුවන්. දැන් මේ තාම ඉන්නේ මේ හරියනේ. අර කිරින්ද ගාවට යන්නේ මේ අර වංගුවක් තියෙන්නේ. කොහෙද අයියේ මේ කිරින්ද හරි වංගුවක් තියෙන්නේ? මම දැකලා නැහැ කිරින්ද හරි වංගුවක් තියෙනවා. කිරින්ද හරි කොහෙද වංගුවක් තියෙන්නේ? අර කිරින්ද හරිය තියෙන්නේ අර මේ වංගුව සුදු පාට පාලමක් දාලා පාලමත් එක්කම අන්නේ හරියෙන් තමයි මේ ඉස්සරහට ගියාම කිරින්ද හරිය තියෙන්නේ. අර කිරින්ද බීච් එකට පොඩ්ඩක් මේ හරිය තියෙන්නේ. අනේ බං ඒ හරිය පාස් කරාට පස්සේ තමයි මේ ඉස්සරහට තියෙන පොඩි පස් පාරක් වගේ එකක්. හරි අයියේ දැන් මීටරුනේ කලින් මේ මට පොඩ්ඩ පැටල්ලා තිබ කිරින්ද හරිත් ඔය වගේකත් තියෙන මේ මාතර හරිත් තියෙන ඔය වගේ මේ අයික දැන් අපි මේ කිරින්ද හරියට ආවේ නෑනෑමල්ලි මේ හරි මේ ගෙවල් තිබට මේ කිරින්ද හරි මේ කිරින්ද හරි අර මේක තියෙනවා පාලම තියෙන මේ හරි මේ හොටෙල් එහෙම නම් බනන් මෙතන මේ හරි දාලා තියෙන කිරින්ද හරියට යන්න තව යන්න ඕන ටික දුරක් කිව්වට මේ කිලෝමීටර් 2ක් විතර යන්න තියෙනවා. ඒ හින්දා මේ හයියෙන් අල්ලා යන්න ඕනේ මම දැන් පාගල යන්නේ අයියේ හෝන් එකක් එහෙම ගහන්නේ හෝන් එකක් එහෙම ගහන්නේ දැන් ගැහුවනේ හෝන් දෙක තුනක් ඒ හින්දා මේ පොඩ්ඩක් කටවහින් ඉන්නකෝ එකපාරක් හෝන් ගහන්න ගිහිල්ලා අම්මට හිරියනේ සීන් එක මේ පොලිසියෙන් ගැහුවා අයියේ දඩේ ගැහුවට පස්සේ සාමාන්‍ය දඩ නෙමෙයි ගහන්නේ කෙලින්ම ගහන්නේ 25000 මේ තියෙන වංගුව මම කිව්වේ නේ වංගුවේ පොඩ්ඩක් දුර ගියාට පස්සේ තමයි මේ කිරින්ද මේ බීච් එක හරියට එන්නේ. ඊට පස්සේ එතනින් මේ ඉස්සරහට තමයි බස් පාර තියෙන්නේ. ඒ හින්දා මේ අම්මා මේ හරියෙන් පට්ට වාහන තොගයක් යන්නේ. පොඩ දවල් වෙද්දි එහෙම ඇවිල්ලා බලන්න ඕන. වාහන නෙමෙයි මෙතන තියෙන්නේ අම්මා ස්කූටර් කාර් හැම එකම මෙන්න මෙතන තියෙන්නේ. දැන් තා චුට්ටක් ඉස්සරහට ගියාට පස්සේ කිරින්ද හම්බ වෙන්න ඕනේ. මේ හරිය පොඩ්ඩක් අද්භූත ලයින් එකක් තියෙන්නේ මේ හරියේ. තජුට්ට ඉස්සරහට ගියා මේක හරිය. මේ හරිය තමයි අවුලක් නැතුව යන්න පුළුවන්. අර හරිය එහෙම පොඩ්ඩක් මේ හොරර් සීන් එකක් තියෙන්නේ. ඔන්න ඉස්සරහින් තමයි මේ කිරින්දට යන්න තියෙන්නේ. හරිනේ. ඔය ඔන්න ඔය හරියින් ඔය
ගෙවල් සෙට්ටයක් තියෙන යන්න එතන ඉස්සරහා තමයි කිරින්ද තියෙන්නේ. ඊට පස්සේ ඊට මෙහා පැත්තේ ඔය තියෙන කිරින්ද බීච් එක. කිරින්ද බීච් එකට ඉස්සරහින් දාඩිගම් මේ තියෙන්නේ ඔය පස් පාර මම ගියපු. ඔන්න මේකත් පහු කරගෙන ගියාට පස්සේ හරි මේක තමයි හරි මට මීටරුණ දැන්ද අම්මා මේ පාරත් මේ විසිමිසී පාරන්න මේ හෙන වලවල්ලි අම්මට සීන පාරන්නේ අයි මේක ඔව් ඒ තමයි ප්‍රශ්නේ. දැන් ඉතින් මේ මෙතනින් යන්න ඕනින් මං කරලා තාටික දුරක් ගියාට පස්සේ ගිහින් ඉවරයි. ඊට පස්සේ කට්ටියන් එහෙමීට කිතුල් පච්චෙන් බැහැලා ඊහරි පොඩ්ඩක් මේ කෑම කාලා ඊට පස්සේ යන්න පුළුවන් අතරගමට. ඊට පස්සේ මේ හරි අම්මා මේ හරි පොඩ්ඩක් බ්‍රේක් එකක් ගැහුවා. තව ටික දුරක් මම දැක්කේ ගාලියෙක් ඉන්නවා වගේ. බස් එක යන්තා මේ පැත්තේ මේ පේන්නේ මේ කිරින්ද බීච් එකේ මේ කෑල්ලක් තමයි මේ පැත්තේ මේ වතුර වගේ පේන්නේ. තව ටික දුරක් ගියාට පස්සේ ගෙවල් හරියක් හම්බ වෙනවා. මේ හරියෙන් නම් මේ අවුලක් නැතුව යන්න පුළුවන්. මේ හරිය නම් අලි එහෙම නැහැ. හිටියත් කට්ටිය එලවනවා. අම්මා වතුපාට බස් එක සීරි වීත් යනවා මේ රෑ වෙලා. බුදු අම්මෝ අන්න අලිය බුදු අම්මෝ අන්න අලියා මල්ලි ඉම්මන් කරලා බැහැ ගන්න උන් අලියා මෙන්න මෙතන අන්න අලියා මෙතන අයියෝ බුදු අම්මෝ යන්න යන්න බුදු අම්මෝ යන්න මේ අලියා ඉම්මට සිග්නල් එකක් ගන්න මේ බස් එක නැගලා ඕන් එකක් ගැහුණා හරි මල්ලි ඉම්මන් කරලා මේ බස් එක නැගලා ඕන් එකක් ගන්න අයියමූ යන්න නෑ වගේ අයියේ අම්මට සිරි වෙන ඔන්න අඹනවඩු ඔන්න දුවපන් අලියනවා බුදු අම්මෝ දුවන්න අලියනවා ඔන්න අලියාඹනවා දුවන්න බුදු අම්මෝ ඔන්න අලියාඹනවා දුවන්න ඉම්මා කරන්න මල්ලේ ඉම්මා කරලා දුවන්න අම්මා උදේ 3 වලපන්කො මම බස් එකට වෙලා තියෙන වැඩේ බෑපන් මේ හරි ඉතින් නන්න දැන් ඉතින් දුක තමයි ඉතින් අයියෝ බස් එක කාලා බං The end.